මේ තාජුදීන්ගේ මරණය ගැන. ආලයක් කියලා යනවා කාලෙකින් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද ඔබතුමාගේ අදහස මේ වතාවේ හරි මේක ඉවර වෙයිද? ඉතින් නාමල් මෙච්චර කලබල වෙන්න දෙයක් නැහැ තාජුදීන්ගේ මරණය ගැන මං හිතන්නේ. ඒක ඔහුගේ කලබල වීම ඇතුළෙම යමක් තිබෙනවා. ඒ නිසා මොකද මේ තාජුදීන්ගේ මරණය පිළිබඳව බරපතල සැක සංකා තිබෙනවා. විශේෂයෙන්ම රාජපක්ෂ පවුල මේකට යම් සම්බන්ධයක් තිබෙන බවට පසුගිය කාලයක් තිස්සේම විවිධ මත විවිධ කතා පැවතුණා. ඉතින් ඒ සම්බන්ධයෙන් විධිමත් ලෙස දැන් විමර්ශන සිදුවෙමින් තිබෙනවා. නාමල්ටවත් කාටවත් කලබල වෙන්න දෙයක් නැහැ. මොකද මේ ආණ්ඩුව හැම අපරාධයක් පිළිබඳවම හැම වංචාවක් දූෂණයක් පිළිබඳවම ඉතාමත් විධිමත් ලෙස විමර්ශන කරලා වැරදිකරුවන්ට නිවැරදි ලෙස දඬුවම් කරන නිසා කවුරුත් කලබල වෙන්නේ නැහැ. නාමල්ට අපි කියන්න තියෙන්නේ හොරාට කලින් කෙහෙල් කන වැටපඩිනවා වගේ කලබල නැතුව ඉන්න. බලමු ඉතින් ඒගොල්ලෝ දිගට ගණන් හදමින් ඉන්නවා. පෝය ගත වෙන එක ගැන ඒගොල්ලෝ ගණන් හදන්න ඕන. තව පෝය කීයක් එළියේ ඉන්නවද කියලා. තව පෝය කීයක් එළියේ ඉන්නවද කියලා ගණන් හදාගත්තට කමක් නැහැ. ආණ්ඩුව එලවන්න නම් ආණ්ඩුව නැති කරන්න නම් මං හිතන්නේ නැහැ. මොකද මේ රටේ ජනතාව අද මේ ආණ්ඩුවේ ගමන් මඟ පිළිබඳව ඉතාමත් හොඳින් අවබෝධයෙන් ඉන්නවා, පැහැදීමකින් ඉන්නවා. ඉතින් අපි ආණ්ඩුව තුළ අඩුපාඩු තිබෙනවා නම් ඒවත් සකස් කරගෙන අපි සූදානම් ඉදිරියට ඉතාමත් හොඳින් මේ රට අරගෙන යන්න. ඇත්තටම මෙහෙමයි මේ ගුරුවරුන්ට ශාරීරික දඬුවම් කිරීම පිළිබඳව 1907 සිට ඒවා තහනම් කරලා තිබෙන්නේ. මේ අද ඊයේ තහනම් කරපේවා නෙවෙයි. අවසානයේ ආපු චක්‍රලේක තමයි 2016 12 කියන චක්‍රයේ 2016 වසරේ හිටපු අමාත්‍යාංශලේකම් බන්දුසේන මහත්මයා නිකුත් කරපු චක්‍රලේකය. මේක අලුත් දෙයක් නෙවෙයි එකක්. දෙවෙනි එක තමයි දැන් මේ ගෙනල්ලා තිබෙන පනත කිසිසේත්ම ගුරු විදුහල්පතිවරු ඉලක්ක කරගෙන ගෙනාපු පනතක් නෙවෙයි. නමුත් ඔබ කියපු විදිහට අපි දකින විදිහට පාසල් තුල ගුරු සහ විදුහල්පතිවරු තුල සමාජය තුල යම් සංවාදයක් මේකේ මතුවලා තිබෙනවා. ඉතින් මේ සංවාදයේ හොඳ එකක් ලෙස අපි දකිනවා. මේ සංවාදයේ තුල මතුවෙන කරුණු සැලකිල්ලට අරගෙන අපි ආණ්ඩුව තුල දැනටමත් මම මැදිහත් වෙලා අපේ මීට අදාළ පාර්ශවයන් සමග අපි අභ්‍යන්තරිකව සාකච්ඡා ගණනාවක් පැවැත්වුවා. ඉතින් අපි ඉදිරියේදී අපේ කණ්ඩායම් රැස්වීමත් සාකච්ඡා කරලා අවශ්‍ය විදිහට මේකට මැදිහත් වෙන්න කටයුතු කරන නිසා අපි විශේෂයෙන් අපේ රටේ ගුරු විදුහල්පතිතුමන් ඉල්ලනවා ඔබ කිසිවෙක් බිය යුතු නැහැ. අපි එදා වගේම අදත් ඔබේ අයිතිවාසිකම් වෙනුවෙන් ඒවා වෙනුවෙන් සටන් කරපු මිනිස්සු අද ආරක්ෂා කරමින් ඉදිරියටත් ගුරු විදුහල්පතිවරු වෙනුවෙන් මැදිහත් වෙන්න අපි සූදානම් වෙලා ඉන්න නිසා කවුරුත් කලබල වෙන්න එපා. මොකද මේ එන සංවාදය අතන අපි දකින හොඳ සංවාදයක්. ඒ තුල මතුවෙන කරුණුත් සැලකිල්ලට අරගෙන අපි ඉදිරියේදී බලමු කොහොමද අපි ඉදිරියට තව පියවරක් තබන්නේ කියලා. එවැනි එකක් අපි දකින විදියට ආණ්ඩුව තුල සාකච්ඡා වෙලා නැහැ. යම් යෝජනාවක් ආපු එකක් පිළිබඳව දැන් මේ සාකච්ඡාව තිබෙන්නේ. ඉතින් අපිට ඒ පිළිබඳව අපි කියන්න තියෙන්නේ කිසිවෙක් කලබල වෙන්න ඕනේ නැහැ. ආණ්ඩුව නිවැරදි තීරණ ගන්නවයි හැම කටයුතු